ආයුබෝවන් ළමයි. අද RTF Academy එකේ බේසික් කෝස් එකේ 16 වෙනි පාඩමට ඔයාලව පිළිගන්නවා. අපි මේ දක්වා ඉගෙන ගත්ත කරුණු මතක් කළොත් මාකට් එක වැඩ කරන හැටි සහ ඇනලයිස් කරන හැටි අපි දන්නවා. ඒ වගේම මුදල් කළමනාකරණය සහ මනස පාලනය කරන හැටිත් ළමයි ඔයාලා දැන් හොඳින් දන්නවා. හැබැයි මේ හැමදේම තිබුණත් ඒවා එකට එකතු කරන ට්‍රේඩින් ප්ලෑන් එකක් නැත්නම් ඔයාලට දිගටම දිනන්න බෑ. මොකද්ද මේ ට්‍රේඩින් ප්ලෑන් එකක් කියන්නේ? ළමයි සරලවම කිව්වොත් මේක තමයි ඔයාලගේ නීති පොත. ගුවන් නියමුවෙක් ප්ලේන් එකක් උස්සන්න කලින් චෙක්ලිස්ට් එකක් බලනවා වගේ ඔයාලා ට්‍රේඩ් එකක් දාන්න කලින් මේක බලන්න ඕනේ. අපි බලමු සාර්ථක ට්‍රේඩින් ප්ලෑන් එකක තිබිය යුතු පළවෙනි දේ. ඒ තමයි ට්‍රේඩ් කරන වේලාව. දෙවෙනි දේ තමයි වෙළඳාම් කරන යුගල. හැම જાතියෙම දාන්න යන්න එපා. යුගල එකක් හෝ දෙකක් තෝරා ගන්න. ළමයි, ඔයාලා තීරණය කරන්න ඕනේ ඔයාලා ට්‍රේඩ් කරන්නේ ලන්ඩන්ද නැත්නම් නිව්යෝක් සෙෂන් එකේද කියලා. තුන්වෙනි සහ වැදගත්ම නීතිය තමයි අවදානම. එක ට්‍රේඩ් එකකට ඔයාලගේ කැපිටල් එකෙන් 100%කට වඩා රිස්ක් කරන්න එපා. හතරවෙනි දේ තමයි ඇතුල් වන ස්ථානය. ට්‍රේඩ් එකක් දාන්න කලින් ඔයාලට තහවුරු කිරීම කීයක් ඕනේද? උදාහරණයක් විදිහට ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙලා ඒක ආයෙත් රීටෙස්ට් කරලා තහවුරු වෙනකම් ඉවසීමෙන් බලන් ඉන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. පස්වෙනි දේ තමයි ඉවත් වන ස්ථානය. ලාභය ගන්නෙ කොහෙන්ද කියලා කලින්ම තීරණය කරන්න. ළමයි, විනය කියන්නේ ඔයාලා හදාගත්ත මේ ප්ලෑන් එකේ තියෙන විදිහටම අකුරටම වැඩ කරන එකයි. ප්ලෑන් එකේ නැති දේවල් මාකට් එකේ දැක්කත් ඒක නොකර ඉන්න තරම් පාලනයක් ඔයාලට තියෙන්න ඕනේ. අදින් අපේ මූලික පාඩම් මාලාව අවසන් වෙනවා. ළමයි, ඔයාලා දැන් හොඳ අඩිතාලමක් දාගෙන ඉවරයි. ඊළඟ පියවර තමයි ඇඩ්වාන්ස් කෝස් එක. ඔතනදී අපි බැංකු ට්‍රේඩ් කරන විදිහ ගැන ඉගෙන ගන්නවා. අපි එතනදී ස්මාර්ට් මනි කොන්සෙප්ට් සහ ලික්විඩිටි වගේ දියුණුම ක්‍රම ගැන කතා කරනවා. ඕඩර් බ්ලොක්ස් වගේ දේවල් පාවිච්චි කරලා බැංකු ගොඩ යන රහස අපි ඊළඟ පාඩම් වලින් එලි කරනවා. සාමාන්‍ය රීටේල් ට්‍රේඩර්ස්ලා ෆේල් වෙද්දී බැංකු දිනන රහස දැනගන්න ඔයාලා ලෑස්තිද? අද හෝම්වර්ක් එක පාඩම් 1 ඉඳන් 16 දක්වා ඉගෙනගත්ත දේවල් වලින් ඔයාලගේම ප්ලෑන් එකක් ලියන්න. නියම ට්‍රේඩින් ගමන පටන් ගන්න ඊළඟ පාඩමෙන්. එහෙනම් ළමයි හැමෝටම සුබ දවසක්.